මේ විහාරස්ථානයේ බුවනක බාහු රජුරුවන්ගේ කාලයටත් අයිති වෙනවා. ඒ වගේම වලගම්බා රජතුමාගේ කාලයටත් අයිති වෙනවා. මහත්තයෝ මේක ඇවිල්ලා දැන් යාපහුව රාජධානියට අයිති කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නහත්පත්තුවේ කටුවන්නා පොර්ලේ පිහිටලා තියෙන ඓතිහාසික විහාරයක්. මේ විහාරයේ දැදුරුවේ ජලාශය ආශ්‍රිතව පිහිටලා තියෙන්නේ. මේ විහාරයේ තියෙන වටිනාකම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙනුවට සංකේත භාවිතා කරලා තියෙන වන්දනාමාන කරන්න ඉස්සරලා. ඒක ආරම්භ කරපු ආසනගරයක් තියෙනවා. ආසනයට තමයි මිනිස්සු ඉස්සෙල්ලා වන්දනාමාන කරලා තියෙන්නේ. මේක වටා හොඳ ලස්සන දැන් ඔබතුමාට දර්ශනීය දකින්න පුළුවන්. මේ ගල් කණු වලින් රවුම් වූ විදිහට තමයි මේ වහලේ ගේ නිර්මාණය කරලා තියෙන්නේ. හතරස් විදිහට මුලින් ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා. දොරටු 4කින් ඇතුල් වෙන්න පුළුවන් විදිහට පියකට පෙළවල් තියෙනවා. දකින්න පුළුවන්කම තියෙනවා. ගල් කණු වටා මැද තියෙනවා හතරස් ගල් කුළුණු 4ක්. ඒ මැද තියෙන පොඩි ආසනයක්. ඒක තමයි බුදුහාමුදුරු වෙනුවට භාවිතා කරලා තියෙන සංකේතේ. කටුවන්නාව ඓතිහාසික ආසනගරේ වගේම තිරුකුණාමලේ පුණුකුණාව කියන ප්‍රදේශයේ ආසනගරයක් තියෙනවා. ඒක දැනට විනාශ වෙලා තියෙන. ඊට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මඟුල්ලෝතට කියලා විහාරයක තියෙනවා කියනවා. ඇවිල්ලා මේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වල්පාළුවේ ධම්මානන්ද හිමි විහාරස්ථානයේ ලිපිනේ කටුවන්නාව ශ්‍රීවර්ධනාරාම පුරාණ රජමහා විහාරයේ කටුවන්නාව නාගොල්ලාගම මගේ දුරකථන අංකය 077 47 360 45 අනිත් දුරකථන අංකය 070 642 3642 මේ අංක වලට කතා කරලා මේ දියුණු පමුණු කිරීම සඳහා සහයෝගය දෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒ අනුව කාරණික වෙන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. පුළුවන් සහයෝගයක් ලබා දෙන්නේ කියලා වර්තමාන තත්ත්වයේ වුණත් බොහොම අපහසුතාවයෙන් තමයි අපි මේ විහාරස්ථාන සස්ත්‍රී කරගෙන පවත්වාගෙන යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳවත් ඔබතුමාට දෙහිමින් මම ස්තුතිවන්ත වෙනවා. තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ දැන් අපි මේ ඉන්නේ ආසන ගරයක් ඉදිරිපිට. ආසන ගරයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ එන්නට පෙර අපි මේ ආසන මතට දැනුම් පිදුම් කරා. ඔබ දැකලා ඇති සිරිපතුල් ගල් අතීතයේ අපි සිරිපතුල් ගල් වලට වැඳුම් පිදුම් කරා. ඒ වගේම මේ ආසන ගල් වලටත් අපි වැඳුම් පිදුම් කරා බුදුරජාණන් වහන්සේගේ ඒ වජ්‍රාසනේ එහෙම නැත්නම් සැතපීම සිහි කරගෙන. ඉතින් මේ ආසන ගරේ ඇත්තටම පිහිටලා තියෙන දැදුරුව ජලාශයේ දැදුරුවය සොරව්ව අසලින් පහළට බැහැලා එනකොට මේ විහාරස්ථානයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. අධ්‍යාපනය ලබන ළමයින්ට අපි ආරාධනා කරනවා මේක ඇවිල්ලා වැඳුම් පිදුම් කරන්න කියලා. ඉතින් ඔබ දන්නවද මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සඳහන් කළ පරිදි මේ කටුවන්නාව ආසනගරයට අමතරව මඩකලපුව දිසාවේ පුලුකුණාව ආසනගරයක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිසාවේ හුරුළු පළාතේ හල්මිල්ල වැටිය ආසනගරයක් තියෙනවා. ඒ වගේම හුරුළු පළාතේ උග්ගල්ල කෝරළේ උත්ති මඩුව ආසනගරයක් තියෙනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මගුල් ඕතොට ගණේවැව ආසනගරයක් තියෙනවා. ඉතින් මේවා අතරින් ඇත්තටම හොඳ තත්ත්වයෙන් නිරුපද්දිතව තියෙන්නේ මේ ආසනගරය පමණක් වන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී අනිත් ආසනගරත් ඔබ වෙත මේ වගේම වැඩසටහන් වලින් ගෙනෙන්න. ඉතින් ඒ සඳහා ඔබටත් සහභාගී වෙන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ අපට subscribe කරන්න අපිව, ඒ වගේම කමෙන්ට් කරන්න. අපි ඒ ගමන් සඳහා ඔබව සහභාගී කරවන්න අපි උත්සාහයක් දරනවා. එතෙම මේක ලංකාවේ ඉපැරණිම කටාරම් කොටපු ගල්ලෙන් වලින් එකක්. මොකද මේ විහාරස්ථානය ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමටත් පෙර ආසනගරයක් අපි දුටුවේ නිසායි. ඉතින් බලන්න මේ ගල්ලෙනේ කටාරම් සහ මේ දැන් පල්බිහි වෙලා තියෙන්නේ ඇත්තටම මේ දේවාලයක් ලෙස පවත්වාගෙන ගිහිල්ලා තිනවා
මෑත කාලයක් වනතුරු මේ බලන්න මේ විහාරස්ථානයේ මේකත් ඉපැරණි ගල්ලෙනක් මේ මිහිඳුහාමුදුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණින්නටත් පෙර සිට තිබෙන කටාරම් කොටපු ගල්ලෙන්. මේ ඔබට පේනවා ඇති මේ යම්කිසි සලකුණු මේ ලී පුරුද්දපු සලකුණු යම්කිසි ලීයක් මේ ස්ථානයෙන් ඇතුළට ඔබ්බවලා ඒ වගේම එහා පැත්තේ ඔබට පේනවා ඇති එහා සමානම පුරුද්දපු ඒ යම්කිසි සලකුණක්. ඒතර මේ දෙක අතර යම්කිසි ලී ආරුක්කුවක් වගේ යමක් තිබෙන්නට ඇති මේ ගල්ලෙනට ඇතුල් වීම සඳහා. ඉතින් නැත්නම් සදහැවත් ඔබ අපි අද රැගෙන ආවේ මේ කටුවන්නා වාසනගරය නරඹන්න. මේකේ අඩි 40ක් වූ වෘත්තාකාර සැලැස්මක් මත තමයි විශ්කම්භය අඩි 40ක් වූ වෘත්තාකාර සැලැස්මක තමයි මේ ආසනගර දෙක පිහිටලා තියෙන්නේ. ඉතින් ගල් කුළුණු 20ක් මත ඉදි වූ ආසනගරයක්. ඒ වගේම අතීතයේ මෙහි ලී සැකස්මක් තියෙන්නට ඇති වහලය සම්බන්ධයෙන් එක ගල් කුළුණක් ඇත්තටම පොළොව මට්ටමින් අඩි 8ක් උසට තමයි පිහිටලා තියෙනවා කියන්නේ. ඒ වගේම ආසනගර දෙකක් තියෙනවා. ඉන් එක් ආසනගරයක් අඩි 12ක් දිගයි සහ අඩි 5ක් පළලයි. අනෙක් ආසනගරය අඩි 8මාරක් දික්වන අතර අඩි 3මාරක් පළල වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඉතින් වජ්‍රාසනය සහ ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය තමයි මේ ආසනගර දෙකෙන් ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙනවා කියලා කියන්නේ. ඉතින් subscribe කරන්න අපිව මේ වගේම අලුත් තොරතුරු සහ ඉතිහාසයේ සැඟවුණු තැන් සොයාගෙන යන අපේ චාරිකාවට ඔබත් එකතු වන්න. ස්තුතියි. ආයුබෝවන්.